Oh my god. මොනවද මේ නිල් පාට පැකට් ගොඩක් තියෙන්නේ. අනේ මන්ද මොනවද කියලා. මෙතන වැඩි ඉන්න හොඳ තරම් නෙමෙයි ඉක්මනට යන්න ඕනේ. අපි ආව බයික් එකක් ගන්නද? බයික් එක නම් අරගෙන ආවා. ඒ වුණාට මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි වාට පුටුවක් ගෙනාවා. ෆීඩින් ෂෙයා රයිට්? මේක ඉස්සරහට ට්‍රේක ටික ආදී. ඩ්‍රින්ක් වෝටර් එමිනා. අද දවසම වහිනවා අපිට. දැන් තමයි ටිකක් පෑවුවේ ඒත් තාම පොඩ්ඩක් පොද වැටෙනවා. එළියට යන්න කියලා මේ පොඩි ප්ලෑන් එකක් තිබුණා. ඉතින් ඒ වුණාට ප්ලෑන් එක අන්සක්සස් වුණා. මොකද වැස්ස හින්දා. සුදානික මොකද? Did you eat? Did you eat Emina? Hey, don't touch it. Go, වැස්ස බල බල කන්න ඉතින් orange. Orange කන්නකෝ. Guys, අපි දවල්ට වෙන ගමන් ඉන්නේ. අද දවසම වහිනින්ද අපි ඇහැරෙදි පොඩ පරක් වුණා. වලක් ඩුබායි වලදී මේව සල්ලි දීලා ගත්තා ඉතින් මෙහෙදී අපේ වත්තේම තියෙනවා අපිට. ඊයේ දවසම අපිට වැස්සා මොකුත්ම කරගන්න බැරි වුණා. ඒ හින්දා ඉතින් දවසම ගෙදරටලා තමයි හිටියේ. දැන් ඔන්න ටිකක් පායලා තියෙනවා. අවශ්‍ය වෙනකොට වහිත් දන්නේ නැහැ. ඒ නිසා අද දවසේ මට තියෙනවා පොඩි වැඩ ටිකක් කරගන්න. මුලින්ම තියෙනවා ස්කූටරයක් ගන්න යන්න. මම මෙහෙට ආවට පස්සේ ස්කූටරයක් ගන්න බල බල හිටියා. ඉතින් අද යනවා ඒක අරන් එන්න. ඉතින් ඩුබායි වගේම ලංකාවත් දියුණු වෙනවා. මේ මම මේ ඉන්න ඔයාලට පේනවද දන්නේ නැහැ. පිටිපස්සේ වත්ත මං ඩුබායි යනකොට පාට්ට කැලයක් තිබුණේ. ඉතින් දැන් සම්පූර්ණයෙන්ම මේ කොටස් කරලා කොටස් වශයෙන් විකුණන්න දාලා තියෙනවා එතන. ඉතින් මේ පැත්ත පාරත් ඒගොල්ලෝ හදනවා. ඉතින් මාර සතුටුයි මේවා දකින්නකොට. මොකද ඩුබායි වල ඉන්නකොට ඩුබායි වල ඉතින් හැම තැනම අපි දකින්න කන්ස්ට්‍රක්ෂන් යනවා දවසින් දවස දිනු වෙනවා. ඉතින් මෙහෙත් මේ ටික හදනවා ලස්සන. ඉතින් ඒක ගැන මාර සතුටුයි. මෙතන තියෙනවා අලිපේර. මම try කරේ ගෙඩියක් කඩලා බලන්න පැහිලාද කියලා මේ චූටි බබාට දෙන්න. You got today new scooter, okay? Emina, you got today new scooter, huh? You can ride? Guys, අපි ආව බයික් එකක් ගන්නද? එන්නේ නැතේ ඉන්නේ කියලා. අන්න පළවෙනි පාර බයිසිකලයක් පදින හුඟ කාලෙකින්. මාළි අපේ අර ඉතින් ඔන්න බයික් එක නම් අරගෙන ආවා. ඒ වුණාට මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම ප්‍රෙස් කරනවා. That's why I told you. Okay, then I will press it now. You. Okay, my කකුල තියෙනවා දැන් බාරට අදින්න. Check it out now. I think no, it's still same. No, it's not okay. Same. Okay now. Huh? No, okay. मैं दिए ने कोको. What is this? Here. Yes, that's I mean. You have to hold the chair. මේක ඇතුළේ දාන්න තියෙන්නේ. මෙහෙම දාන්න තියෙන්නේ. Yes. Okay, done.
Holy shit! You like it? Okay. මේක ටයර් දෙක තයි කරන්න මම දක්වන්න පුළුවන්. රන් 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 රන්. ඩන් 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 ඩන්. බයික් එකේ ඔක්කොම බැටරි එක ඉවරුනාට පස්සේ තමයි මම ඒ ෂොප් එකේ මල්ලි ආවේ. මල්ලි මේකේ නම්බර් එක එන්න කොච්චර කල් යයිද කියලා. ඉතින් එතකොට තමයි එයා මට කිව්වේ දවස් 30ක් යනවා කියලා. ඉතින් මම ෂොක් වුණා ඒක අහනකොට. ඊට පස්සේ මම අහුවා නම්බර් ප්ලේට් එක එන්න ඔයාලගේ ෂොප් එකට කොච්චර කල් යයිද කියලා. ඉතින් එයා කිව්වා මාස 6ක් විතර යයි කියලා. මට තේරෙන්නේ නැහැ මොකක්ද ඒකට හේතුව කියලා. ගවර්න්මන්ට් එකේ ප්‍රශ්නයක්ද? ඒ අදාළ බඩු නැද්ද? මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ. මම දන්නේ නැහැ. මොකද මම දැන් ළඟදී තමයි ආවේ මෙහෙට. මෙහි මොකද්ද තත්ත්වය කියලා මට හරියට අයිඩියා එකක් නැහැ. එයා පැත්තේ පාර හදනවා කාපට් දාන්නද මන් දන්නේ හදන්නේ මැටල් වගේක් දාලා හද කරනවා. උත්තේ ඉඳලා පුදුම සද්දයක් තියෙන්නේ. මාසයක් නම්බර් ප්ලේට් එක එනකන් ඉන්න බෑ. ඉතින් ආව පොඩි ට්‍රයල් රයිඩ් එකක් යන්න. මේන් රෝඩ් එකේ නෙමෙයි මේ ආව මේ පොඩි පාරක පොඩ්ඩක් පැදලා බලන්න. ඉතින් කොහොමද බයික් එක කම්ෆර්ටබල්ද කියලා. ඇත්තටම මේ බයික් එක මාරම කම්ෆර්ටබල් පාරේ යනකොට. ඉතින් ඒ වගේම තමයි කියන්න ඕනේ මේ එන්ජින් එකක් තියෙන බයික් එක කියලා කියනවා බෑ. ඒ තරම් සද්ද අඩුයි. ස්ටාර්ට් කරනවා දැනෙන්නේවත් නැහැ. මේ මෝටර එකකින් ස්ටාර්ට් වෙන බයික් එකක් මට ඇහුණමයි මෙච්චර මේ සද්ද නැතුව ස්ටාර්ට් වෙනවා. ඉතින් ගයිස් ඔන්න බලන්න. බයික් එක ස්ටාර්ට් දැන්. මම ආයෙ පාරක් ඔයාලට පෙන්නන්නම්. ඔන්න මම මෝටර එක ගහනවා. මෝටරේ සද්ද ඇහෙන්නේවත් නැහැ. ස්ටාර්ට් වුණාට පස්සේ එන්ජින් එකෙන් ඇහෙන සද්ද ඇහුණාම තමයි දන්නේ ස්ටාර්ට් වුණා කියලා. ඉතින් මම දන්නේ නැහැ මේකේ ස්ටාර්ට් වෙන මෝටරයක්ද නැත්නම් වෙන මොකක් හරිද තියෙන්නේ කියලා. මේ බයික් එකේ මම දැක්කපු තවත් ඔප්ෂන් එකක් තමයි මම දන්නේ නැහැ අනිත් බයික් වල තියෙනවද කියලා. ඒක නම් බයික් එක කොහේ හරි ගිහලා අපි නැවතුවාට පස්සේ යතුරෙන් ඔෆ් කරන්න ඕනේ නැහැ. ඔටෝමැටික් ඔෆ් වෙනවා. ඊට පස්සේ ආපහු ඇක්සලරේටර් එක අල්ලපුවාම ස්ටාර්ට් වෙලා යනවා. ඒ කියන්නේ ඒක කිසිම ප්ලේ එකක් නැහැ. අතට දැනෙන්නේවත් නැහැ. ආපහු ඇක්සලරේටර් අල්ලපු ගමන් යනවා. ඉතින් ඒකත් මාර වටිනවා මට මේ මොකද ඒකෙන් සෑහෙන තෙල් ඉතුරු වෙනවා සිග්නල් ලයිට් වල එහෙම ඉන්නකොට. ඉතින් මට මේ බයික් එකේ සෙට් වෙන්නේ නැති පොඩි පාර්ට් එකක් තියෙනවා. මෙන්න මේ මෙතන තියෙන මේ ස්ටෑන්ඩ් එක මට ටිකක් වදිනවා ඇල මදි වගේ. ටික ඒක කෙලින් වගේ තියෙන්නේ. පරිස්සමට ගැහුවේ නැත්තම් පෙරලෙන්න බලනවා පොඩ්ඩක්. ඉතින් ඒක ගැන පොඩ්ඩක් හිතන්න වෙනවා හැම වෙලේම ස්ටෑන්ඩ් එක ගහනකොට. ඉතින් ඒ වගේම තමයි මෙන්න මෙතන කලින් ආ මොඩල් එකේ පරණ මොඩල් එකේ තිබුණා පොඩි කැබින් එකක්. ඉතින් ඒක මට මාර වටිනවා. මම කොහෙට හරි යනකොට මම ටක් ගාලා ෆෝන් එක කරා ඒක තමයි දාගන්නේ. දැන් ඉතින් මේකේ මේ දෙක ඇවිල්ලා නැහැ. මම දන්නේ ඇයි ඒගොල්ලෝ ඒක රිමූව් කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒක මාරම් පාඩුවක්. මෙන්න මේ වගේ පොඩි බෑග් හෝල්ඩර් එකක් තමයි මේගොල්ලෝ දීලා තියෙන්නේ මේ පාර එකට. ඒක මාර අප්සෙට්. Oh my god. තා පොඩ්ඩේ මැටෙනවා.
මොනවද මේ නිල් පාට පැකට් ගොඩක් තියෙන්නේ. අනේ මන්ද මොනවද කියලා. මෙතන වැඩි ඉන්න හොඳ තරම් නෙමෙයි ඉක්මනට යන්න ඕනේ. Anyway, baby, just name the time. When I'ma come through, can you get me cruising on the moonlight? Top down, playing new sounds while the wind blows over it. Checking my maps, heading a stack, keep it intact. Do me a favor, girl. Can you keep it warm for me, keep it on for me like a shower? I need it to run for me on the downtown. පොඩි ඔෆ් රෝඩ් පාරකට දැම්මා පොඩි ටෙස්ට් එකක් කරන්න.